ඉතින් හැමෝම පිළිගන්නවා සුබෝදෑසනක් කියලා. අපි 3 දෙනෙක් පිටත් වුණා. 3 දෙනා පිටත් උනේ මාතරින් පිටත් උනේ. මාතරින් පාන්දර 5 මාලට විතර. 5 මාලට විතර පිටත් වෙලා වැල්ලවාය පැත්තෙන් ඇවිල්ලා කොහොම හරි කළු පහන හන්දියෙන් අපි යකාගේ පඩිපෙළ පාරට දැම්මා. දාලා කොහොම හරි දුෂ්කර ගමනකින් පස්සේ අපේ කෑම්පින් සයිට් එකට අපි සෙට් කරගත්ත පට්ට කෑම්පින් සයිට් එකට අපි ආවා. අපි දැන් මේ එතන ඉඳලා කතා කරන්නේ. අපි එතෙන්ට එද්දි ගොඩක් හවස් වුණා. ඇත්තටම මං හිතන්නේ කලුවර වැටලා හවස 7 විතර වෙලා වගේ ඒ ටයිම් එක වෙලා. ඉතින් අපිට මෙලෝ දෙයක් පේන්නේ නැහැ. අපිට ගයිඩ් කෙනෙක් දුන්නා. අපි ඉතින් ප්‍රධාන පාරේ ඉඳලා ඒ කියන්නේ කළු පහන ඔහිය පාරේ ඉඳලා අපි සාමාන්‍යයෙන් කිලෝමීටර 1.5ක් වගේ කැලේ ඇතුළට ආවා. මේ පේන්නේ පිටිපස්සේ කැලේ ඇතුළේ තියෙන තේවත්ත. එතකොට මෙතන පට්ටම ප්ලේස් එක කියන වාට පෙන්නන්නම්. මෙතන view එක. මේ view එක තමයි මෙතන පට්ටම හේතුව. මෙතනින් ඇත්තටම පැහැදිලි වුණාම හම්බන්තොට ඒරියා එකක් පේනවා. මේක අපි ඊයේ හවසෙද්දි ඇත්තටම මීදුමේ වැහිලා. කිසි දෙයක් පේන්නේ නැහැ. මේ පැත්තම මීදුමේ වැහිලා. එච්චරට මීදුම. හැබැයි දැන් මුකුත් මීදුම නැහැ. ලස්සන පරිසරය පේනවා. අපි බලමු ඊළඟට අපි නැවතුනේ කොහෙද කියලා. කැම්පින් එක කොහෙද ගහුවේ කියලා. මොකද විශේෂත්වයක් තියෙනවා මෙතන. අපි එළියේ කැම්පින් එක ගහන්න හිටියේ. ඊයේ රෑ අපි ඉන්න තැනට දිවියෙක් ආවා. ඉතින් අපි කෝකට සැලකිලිමත් වුණා. ඉතින් අපි ටෝච් එකක් ඉල්ලගෙන ගයිඩ්ගෙන් අපි ඇත්තටම වටේ පිටේ බලද්දි තමයි දිවිය හිටියා. ඇත්තටම අපිට අවදානමක් ගන්න බැරි නිසා මෙතන කැම්පින් එක ගැහුවේ නැහැ. උඩ පෙන්නේ. ඉතින් ඇත්තටම දිවිය හිටියේ අන්න අර හරිය වගේ තේගස් අස්සේ තමයි ඇත්තටම S2 පෙන්නුව ටෝච් එක ගහද්දි. ඇත්තටම අපි රිස්ක් එකක් ගත්තේ නැහැ. අපි රෑ වෙලත් ආවේ අනිත් අපි තැන ගැන එච්චර දැනුවත් නැති නිසා. ඉතින් අපි ඊළඟට කැම්පින් එක කරේ කොහෙද? ඕල් ලොකු ප්‍රශ්නයක් ඇති. අපි බලමු කොතනද අපි කැම්පින් එක කරේ කියලා. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන මේ තියෙන ඔයාලට ඔය පේන්නේ අපි මෙතෙන්ට ආපු පාර. ඔයාලට අර ඈතින් ඒ කියන්නේ ඔය පේන්නේ ඈතින් අපි ඒ ආපු මාර්ගය මෙතෙන්ට ඒ කියන්නේ අපේ කැම්පින් සයිට් එකට පිවිසුණු මාර්ගය. ඉතින් අපි ඊළඟට දැන් යන්නේ අපි කොතනද කැම්පින් කරේ කියලා බලන්න. අපි මෙතන මේ කඩුල්ල පැනගෙන මේ අපිත් එක්ක ආපු මහගෙදර වගේ මෙහෙම වරේ අපිත් එක්ක ආපු බොක්කක් මහගෙදර වගේ වරේ මහගෙදර. ඔය දැන් අපි යනවා කැම්පින් කරපු තැනට. මේ ඇත්තටම ඇවිල්ලා මේ අතරලා දාලා ගිහපු ගම්මානයක්. ඇත්තටම මෙතන හොල්මන් තියනවා කියලා විශ්වාසයක් තියෙනවා. මෙහෙට කවුරුත් මේ අවිල්ල නැහැ. අවුරුදු 3කින් හරි 4කින් හරි කලින් මේක ඇතෑරලා දාලා ගිහලා තියෙන මිනිස්සු. ඔක්කොම මිනිස්සු ගිහිල්ලා ජීවත් වෙන්න බැරි හින්දා. මොකද අර එකක් දිවියගේ කේස් එක නේද මචං, අනිත් එක හොල්මන් කේස් එක තමයි ප්‍රධාන හේතු දෙක අතහැරලා දාලා යන්න. ඉතින් වගා කටයුතු යනවා. ඒ කියන්නේ වගා කරන්නේ වෙන එහා ගමේ ඉන්න මිනිස්සු ඇවිල්ලා තමයි මේකේ වගා කරන්නේ. ඒ කියන්නේ ඉඩ නැති හින්දා මෙහෙ වගා කරනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ වගා කරපුවා. මේ තාම මේ පොඩි පැල. අතහැරලා දාලා ගිහපු ටොයිලට්. ඔව් මේ තියෙන අතහැරලා දාලා ගිහපු වටිනා ටොයිලට් එක. ඉතින් දැන් අපි මේ යන්න හදන්නේ අපි ඊයේ කොතනද හිටියේ කියලා ඔයාලට පෙන්නන්න. ඇත්තටම අමුතුම අත්දැකීමක්. ඇත්තටම සුන්දර අත්දැකීමක්. බලමු අපේ එක සගයෙක් නිදි. බලමු කොහොමද ඇතුළට ගිහිල්ලා එක්ස්පීරියන්ස් එක කියලා. මේ ඉන්නේ අපේ ගයිඩ්. පොඩ්ඩක් හිනාවේ. මෙයා මේ කිට්ටෝ ගමක ගයිඩ් කෙනෙක්. මෙතන එහා පැත්තේ වගේ මීටර් 500ක් විතර. හරි පොඩි දුරයි. ඉතින් අපි යන් මෙතන අපි හිටියේ. ඉතින් අපි බඩු ටික මේ තියෙන අපේ කැම්පින් එක. ගමු තියෙන කැම්පින් එක. අපේ කෙනෙක් තාම නිදි. අපි නිකන් බලමු ඇත්තටම නිදිද කියලා.
ඉතින් අපි බලමු එලි එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. මොකද කරන්නේ? සීතලයිද? මේ හරි මේ කාමරේ ජනෙල් විවෘත කරා. ගම්මානේ টয়ලට් වෙන්නම. ඔව්. ඉතින් අපි පෙන්නන්න ඕන මෙතනින් තමයි අපි නෑවේ. මේ තියන්නේ අතැල්ලා දාපු ගම්මාන. ඔව් අතැල්ලා දාලා ගිහපු ගම්මාන. නටමුන්ඩික වල පේනවා ඇති. එක টয়ලට් එකක් දුක ඒගොල්ලන්ටම තියෙනවා. මෙතන ඇත්තටම වැදගත් වෙන টয়ලට් තමයි. නැතුව මේවා වැඩක් නැහැ. ඔව්. ඉතින් අර පැත්තෙත් නටමුන් ටික බලන්න. ඇත්තටම අපි ඔයාලට පෙන්නන්න අපි ඔයාලගේ අර මූලික අවශ්‍යතා ඉටු කරගන්න ලිමිටඩ් টয়ලට් එක්ස්පීරියන්ස් එක අපි බලමු. කෙටියම එක රීච් කරන එක ඇත්තටම අමාරුයි. හදිසියේ යන්න එන්න බෑ පොඩ්ඩක් ටයිම් තියලා ඕනේ යන්න. දාන්න ගියේ රෑ 9ට විතර. අපි ඇත්තටම ඒකත් ගියේ ජීවිත අවදානමක් අරගෙන. අපි මෙතෙන්ට ඇවිල්ලා ඩයල් එක බැද්ද ගැපුවා. ඒක කියන්නේ ඔය කැත්තක් කියලා. ඌට සිංහලෙන් කිව්වා අපි එනවා. ලෑස්ති කරලා තියන්න. නුවන් තමයි මේකේ මේ ප්‍රධානත්වය අරගෙන වැඩ කටයුතු කරේ. ඌ තමයි කිව්වේ පට්ට ගෑම්ප් එකක් දින වෙනස් කරන්නත් බෑ. දාගෙන පුදින වලට යන්න ඕන. අම්මෝ මගේ ඉතින් කුණු වර්පත. හරි. ඊට පස්සේ මෙතන බැද්ද ගැපු ඊයේ රෑ 9ට විතර බැද්ද කපලා අන්න අර මේ මොකද පැලවලට වතුර දාලා බාස් කට්ටයක් ගෙනත් දුන්නා. ඒක ගෙනත් දීලා මෙන්න මේ බටේට වතුර දාලා ඇරලා දුන්නා. අරකත් අර වගේම තමයි. මුකුත් නැහැ, කටක් නැහැ, දොරවලුත් නැහැ. මෙතන වලක් තියෙනවා. මම වලෙත් ගියා. කොහොමරි ඔන්න ඕක තමයි টয়ලට් එක දැනට ඉතුරුලා තියෙන්නේ. අනිත් টয়ලට් ඔක්කොගම දාලා වැඩේ කෙලවිලි තියෙනවා. ඔන්න টয়ලට් එක. ඇත්තටම ඔයාලට මේකට આવතින් ඔයාලට බලන්න පුළුවන් view එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ කැම්පින් සයිට් එක විසිට් කරන්න. ඔයාලට මේ අත්දැකීම ගන්න. මේක කැම්පින් සයිට් එකක් කිව්වල කැම්පින් කරන්න හොඳයි. ඒ නෙමෙයි මේක මේ බහලා දාපු ගම්මානක්. ඔව් එහෙම කියන එක හරිනේ. අපි මේකට කට්ටිය ගෙන්නන්න ඕනේ. නෑ කට්ටිය බහලා දාපු ගම්මානක් කියලා කියන්නේ බෑ. টয়ලට් ගන්න කියලා ඒක රැසිදියා මුකුත් නෑ. ඒ සුන්ගේ දින টয়ලට් කරලා තමයි තරලා දාපු টয়ලට් එකට টয়ලට් ගිහිල්ලා. මේ තියෙන බටේකින් හොදගෙන. ආයි ඉන්නේ. කොටිය ගෑව. ඔව්. ඒක මොන එක? මේ view එක ගන්නයි මේ ආතල්ල ගන්නයි. මම හිතන්නේ වෙන තරම් තියේවි කියලා. අනිවාර්යයෙන්. වෙන කොහොමද කරන්නේ?